ආයිබෝන් කියලා පිළිගන්නවා ඔයාලා සියලු දෙනාම මගේ YouTube නාලිකාවට. ඉතින් ඔන්න ඔයාලට මං අලුත් vlog එකක් අරගෙන එන්න හිතුවා. ඉතින් මේක එක දවසක එකක් නෙමෙයි දවස් කිහිපයක vlog එකක්. මේ බලන්නකෝ ඔයාලට මම short video වලින් මේ මල් ජාතිය අරගෙන ඇවිල්ලා ඇති. මේ කොළ පාට ඕකීඩ් එක. මම හරිම ආස මල් ජාතියක් තමයි ඒක. ඉතින් මෙන්න මේකෙත් නම නම් දන්නේ නැහැ. මේකත් ඕකීඩ් එකක් තමයි. මේකත් මේ මෑතකදී කාලෙකින් තමයි මේක පිප්පුනේ. ඉතින් මෙන්න මේ මල් ජාති දෙකට මං හරිම ආසයි. ඉතින් අපි මේවට පොදුවේ ඕකීඩ් කියලා කිව්වට කවුරු හරි දන්නවනම් මේකට කියන හරි නම පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ දවස් කිහිපය හරිම කාර්ය බහුල දවස් කිහිපයක් වුණා අපේ ගෙදර හැමෝටම. ඒ මොකද අපේ ආච්චි අසනීප වෙලා ටිකක් අමාරු වුණා. ඉතින් හොස්පිටල් එකට යන්න එන්න වුණා. ඉතින් ඒ ගිහිල්ලා දැන් මටත් මේ හොඳටම සෙම හැදිලා තියෙන්නේ. ඉතින් දවස් 8ක් විතර ආච්චිට හොස්පිටල් එකේ නතර වෙන්න සිද්ධ වුණා. මේ දවස්වල ඉතින් ඩෙන්ගුත් වැඩි නිසා හොස්පිටල් එකේ ඇඳන් එහෙමත් ගොඩක් අඩුයි දෙයියනේ කියලා. හැබැයි ආච්චිට නම් ඇඳක් හම්බුණා. හොඳට ඉන්න හම්බුණා හොස්පිටල් එකේ ඉන්නකම්. ඉතින් අපේ අම්මා තමයි ආච්චි ළඟ හිටියේ මුල් දවස් කීපේ. ඊට පස්සේ මෙයාමයි අක්කයි අපි කට්ටිය මේ ටවුන් යන්න කියලා හැදුවේ. මේ තවත් දවසක හවසක බඩු වගේක් ගේන්න කියලා අපි මේ ටවුන් යනවා. ඉතින් මම ආච්චි බලන්න කියලා ගියා දවසක් හවස. එදා ආච්චි හොඳටම නිින්ද ගිහිලා. ඉතින් මං ඇහැරෙන්නේ නැහැ ටිකක් වෙලා යනකම්. ඊට පස්සේ ඉතින් මේ මං ගෙනිච්ච ආප් එහෙමත් ආච්චිට කන්න දීලා තේ එහෙමත් දීලා ආච්චිට කැව්වා ආප් එහෙම මම මේ ටිකක් අමාරු නිසා. ඉතින් ඊට පස්සේ තේ එහෙමත් දීලා පේෂන්ට්ලා බලන වෙලාව ඉවර නිසා මම ඉතින් ගෙදර ආවා. ඔන්න බලන්නකෝ මේ දෙන්න නටන නටුම්. මම තව ෂෝට් වීඩියෝ වලත් දාලා ඇති මේ දෙන්න සෙල්ලම් කරනවා. මේ තියෙන්නේ ආයෙත් පහුවදා දවසක මම ආච්චි බලන්න කියලා වෙලා ගියා. එදා මේ මටත් සෙම හැදීගෙන එන නිසා මම එහෙ OPD එකෙන් බෙහෙත් ගත්තා. ඊට පස්සේ ඒ අරගෙන මේ පේෂන්ට්ස් බලන්න දෙන්නේ 12 ඉඳන්. ඉතින් එතකම මම මෙතන ඉඳගෙන හිටියා කැන්ටින් එක ඉස්සරහා. ඊට පස්සේ තමයි ආච්චි බලන වෙලාවට මම එතුළට ගියේ. ඉතින් අපේ ආච්චිගේ වැඩේ ගෙදර එන්න තමයි දඟලන්නේ. එයා හොස්පිටල් වල එහෙම ඉඳලා නැහැ. එයා හොඳ ශක්තිමත් කාන්තාවක්. ඉතින් එහෙම ලෙඩ හැදිලා ඉඳලා නැහැ ඉස්සර ඉඳන්. ඉතින් එයාට ගොඩාක් වුණාව ගෙදර එන්න. මොකද මේ පුරු නැති නිසා එහෙම ඒ උනාට ඉතින් එහෙම එන්න බෑනේ. සනීප වෙනකන් අපි හිටියා. කොහොම හරි ආච්චිව හොස්පිටල් ඇඩ්මිට් කරලා දවස් 8කට විතර පස්සේ ඔන්න ඩිස්චාර්ජ් කරා. ඊට පස්සේ දැන් මම මේ ගියේ එක් කරගෙන එන්න කියලා ආච්චිව. ඉතින් උදේම ඩිස්චාර්ජ් කරලා තිබ්බා. ඒත් එද්දි ගොඩාක් හවස් වුණා. ඉතින් ඒද්දි අපිට මේ පෙරහැරත් හම්බුණා. අපේ පන්සලේ පින්කමක් තිබ්බා. ඉතින් මේ දවස් ටිකේම මේ එක එක කරදර නිසා අපිට මේ පින්කම් වලට සහභාගී වෙන්න බැරි වුණා. ඉතින් මේ ලස්සන පෙරහැරත් මේ විදිහට බලාගෙනම අපි ගෙදර ආවා. ඉතින් මම ඕඩර් කරපු දෙයක්ත් ආවා මේ ළඟදි. මම ඒකත් අන්බොක්ස් කරනවා ඔයාලට පෙන්නන්නම්. බලන්නකො ඉතින් මොකද්ද තියෙන්නේ කියලා. මේ වෙසක් උත්සව කාලේට අපිට උමනා කරන දෙයක් තමයි මේකේ තියෙන්නේ. ඔයාලා දැන්ටමත් දන්න ඇති මම ෂෝට්ස් වීඩියෝ වලින් ඔයාලට අරගෙන ආවා. ඉතින් මම මෙන්න මේක ගෙනාවේ වෙසක් එකට. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ උත්සව අවස්ථාවලට විශේෂ අවස්ථාවලට ඔයාලගේ අහලුවන්ට සමීපතමයන්ට තෑගි දෙන්න මේ වගේ ලස්සන සෙන්ටඩ් කැන්ඩල් තියෙනවා. ඒවා ඔයාලට පුළුවන් ඕඩර් කරලා ඔයාලගේ ගෙදරටම ගෙන්න ගන්න. ඉතින් මම මේක ඕඩර් කළේ ආර්ය කැන්ඩල්ස් වෙතින්. ඉතින් ගොඩක් ස්තුතියි අක්කට මට මේක එව්වට. ඉතින් හරිම ලස්සනට මට මේක එවලා තිබුණා. ඉතින් ඒ අක්කගේ ගොඩක් තියෙනවා මේ වගේ කැන්ඩල්ස්. ඉතින් මේ වගේ ලස්සන කැන්ඩල් තියෙනවා. ඔයාලට කැමති විදිහට ඔයාලට ආස විදිහට එයාට කියලා හදා ගන්න උනත් පුළුවන්. හරිම සාධාරණ මිලකට මේවා ලබා ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කන්ටැක්ට් නම්බර් එක දාන්නම් අවශ්‍ය කරන අය ඕඩර් කරන්න. ඉතින් ආච්චිට වගේම තමයි මටත් සෙම හැදුනා. ඉතින් මේ ආච්චි දැන් වයස නිසා ආච්චිත් එක්ක අම්මයි මායි එක කාමරේ ඉන්නවා. ආච්චිට මේ රැට හරින හැම නිසා ඉතින් මේ රෑ 2යි ගානක් ආච්චිට
තේ හදාගෙන ආවා අම්මා තේ ඕනි කියලා කිව්වහම ඉතින් වයසයි අපි ආච්චිට ඉතින් හරි ආදරේ මොකද ආච්චි තමයි අපිව පොඩි කාලේ බලාගත්තේ ඒ නිසා මේ මම ගොඩාක් ඇඬුවා ආච්චි අසනීප වුණාට පස්සේ මේ මම හරි ආදරේ නිසා මේ මට දුකයි ඉතින් ඒ හින්දා මේ දැන් ආච්චිව හොඳට බලා ගන්න ඕනි ඒක තමයි අපේ තියෙන ඉතින් මේකම අරමුණ ඉතින් සමහර ආච්චිලා ඉන්නවා දරුවන්ට මුණුබුරු බිනිබිරියන්ට ආදරේ නෑ කැමති නෑ වෙනස්කම් කරනවා හැබැයි ඒ අතින් අපේ ආච්චියම නෑ අපේ ආච්චි මම හිතන්නේ ලෝකේ ඉන්න හොඳම ආච්චි තමයි මේ කියලා මොකද එයා තමයි පොඩි කාලේ ඉඳන් අපිව බලාගත්තේ ඉතින් එයා ගැන ගුණ වර්ණනා කරන්න ඕන තරම් තියෙනවා ඉතින් ඒ හින්දා මේ ආච්චි ගොඩාක් වාසනාවන්තයි කියලා තමයි මම කියන්නේ. ඉතින් හැමෝම ඒ වගේ මතක හිටින ගුණයහපත් මිනිස්සෙක් වෙන්න දරුවන්ට මුණුබුරන්ට මිනිබිරියන්ට ඉතින් එහෙම නැතුව නපුරු කමට දුෂ්ට කමට ඉඳලා අර අනිත් අය වගේ හැම කරන්න හොඳ නැහැ. ඉතින් මේ වගේ ආච්චිලා හැමෝටම හම්බෙන්න ඕනි කියලා තමයි මම නම් කියන්නේ. අක්කලයි ලොකු තාත්තලයි අපි හැමෝම තමයි ඉතින් ආච්චිව බලාගත්තේ. ඉතින් මේ තවත් දවසක් මේ මට මතක විදිහට අද කවද්ද ඉරිදා දවසක්. ඉතින් මේ අපේ ගෙදර තියෙන්නේ රතු පාට මල්. චූටි රතු පාට මල් තමයි පිපිලා තියෙන්නේ. ඉතින් මම මේ දැන් වැඩි දවසක් වෙන්න යන්නේ මිදුල මේ එලිපෙහෙලි කරලා අපේ ඉක්මනටම තනකොළ හැම වැවෙනවා. මොකද වැස්සත් එක්ක. ඉතින් මේ මෙන්න මේක අම්ම කිව්වේ පතෝල වැලක් කියලා මට මතක විදිහට. මෙන්න මේක මේ බලන්න මේක අපේ මිදුලේ තිබිලා මම අර එලි කරන දවස්වල ගැලෙව්වේ නැහැ මම අම්මට කිව්වා අරන් හිටවන්න කියලා. ඒක පිපිඤ්ඤා පැලයක් තමයි තිබ්බේ. අම්මා ඉතින් ඒක හිටෙව දැන් පිපිඤ්ඤා පොඩි ගෙඩියක් හැදලා තියෙනවා. පිපිඤ්ඤා මලුත් තියෙනවා. ඉතින් මට හරි සතුටුයි. ඉතින් අර තව කොමඩු වෙන්න ඕනේ තව පොඩි පැලයක් තියෙනවා. ඒකත් හිටවන්න ඕනේ. අර අපේ මිදුලේ එහෙම ගොඩක් ඉඩ නැහැ. අනිත් එක ඉතින් අර රොකි ජරා කරන එහෙම හින්දාත් මිදුලේ ඉතින් එහෙම හිටවන්න බෑ. මැස්සි එහෙම ගහලා උඩට හදන්න එපයි. ඉතින් මේ දවස් ටිකේ මේකට එනවා කුරුල්ලෝ ලේනු කෑම කන්න. දැන් හොඳට පුරුදු වෙලා ඉන්නේ. අර මුල් දවස් ටිකේ එයාලා පුරුදු නැති නිසා ආවේ නැහැ මුලින්. ඊට පස්සේ දැන් හොඳට පුරුදු වෙලා ඉන්නේ. ඉතින් මෙන්න මේ මල් జాතියත් ගින්දර වගේ මේ වද జాතිය අර අනිත් එක වගේ නෙමෙයි ලොකුයි ලස්සනයි. ඉතින් මම හරි ආසයි මේ මල් වලට එළවලු වලට ඒවා වවන්න. ඉතින් මේ දවස්වල මම ගොඩක් බිසි මේ විභාගෙට එහෙම ලෑස්ති වෙන නිසා. ඉතින් ඒ නිසා මිදුල ගැන පොඩ්ඩක් හිතන්න වෙන්නේ නැහැ. මේ අනිත් එක අසනීප වෙලා නිසා එහෙම වැඩ කරන්නත් බෑ. වැඩ කරන්න බෑ කියන්නේ අර ගොඩම විභාගෙ නිසා ඒකට බර දෙන්න ඕනි. ඉතින් නෝට්ස් එහෙම හදා ගන්න ඕනි. ගොඩක් වැඩ තියෙනවා. ඉතින් ඔයාලා දන්නවනේ මේ තියෙන්නේ මම ආසේ තවත් මල් జాතියක් මේවට අපි කියන්නේ නම් බීම් රෝස කියලා. ඉතින් එක පාටින් තියෙනවා. තව ටිකක් ඉතින් හදා ගන්න ඕනි මිදුලේ එහෙම ආයෙත් හදාගෙන. දැන් ඉතින් මම කලින් කිව්වා වගේ විභාග මානසිකත්වයෙන් තමයි දැන් ඉන්නේ ලෙඩයි විභාගයේ ඔක්කොම දැන් ඉතින් ඔළුවට බර පැටවිලා තියෙන්නේ. ඉතින් මං කිව්වා අපේ මේ රතු පාට මල් තමයි ගොඩක් පිපිලා තියෙන්නේ කියලා මේ බලන්න අර පිළිකාන්නේ කණ්ඩිය මම ඔයිට කලිනුත් ඔයාලට පෙන්නලා තියෙනවා දැන් ලස්සනට. ඒක මේ විදිහට හැදලා තියෙනවා. මේ ඉතින් මේ විදිහට ඒ කණ්ඩි වල හැදපුවාම අර පස් කඩාගෙන වැටෙන එකත් වැලකෙනවනේ. ඒ වගේම අපිට ලස්සනට එතන හදා ගන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ පිළිකාන්න මේ රෙදි සෝදන පැත්ත තියෙන්නේ. ඉතින් මම හරි ආසයි එතන ඒ කණ්ඩියට. රොකි කොහෙන්ද රොකි? මෙහෙ එන්න. ये मुस्कुराए छोटे मोटे बातों पे मुंह फुलाए ये न सकता मेरी याद पास मुझे लाए नादानिया खींचे मुझे नादानिया. ඉතින් මට මේ විභාග දවස් දැන් ළඟයි කියලා මම කිව්වනේ. ඉතින් මම පටන් ගත්තා මේ දවස් ටිකේ මට එහෙට යනවා මෙහෙට යනවා. ඊට පස්සේ අසනීප වෙලා හරියට වැඩක් කරගන්න උනේ නැහැ. ඊට පස්සේ ඉතින් මම ටිකක් පාඩම් කරන්න කියලා තමයි ගත්තේ. වැඩ වගේක් තිබුණා පොතක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ දවස් ටික මගේ ගත වුනේ.
ඉතින් මගේ වීඩියෝ දිගටම නරඹන්න මාත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම ලයික් කරන්න, ඒ වගේම මගේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එක නරඹපු ඔයාලා සියලු දෙනාටම ගොඩාක් ස්තුතියි.